ඔයා දෙමළද සිංහලද කියලා මට අදාළ නෑ. දැන් අල් ජසීරා එක මේක මතක් කරාට පස්සේ තමයි පාටම නිින්දෙන් නැගිට්ටා වගේ අම්මට උඩු බටලන් දෙකක් තිබුණා නේද අපිට අමතක වෙලා හිටියේ කියලා කතාව වටන් ගත්තේ. මෙතුමන්ලා කිව්වා පළාත් සභාවත් රට බෙදනවා කියලා. එහෙම කියලා මොකද උනේ? ඊළඟට 94න් පස්සේ පළාත් සභාව වලට ඇවිල්ලා පර්මිට් ටිකක් ගත්තා. වාහන පර්මිට් ගත්තා. දැන් රනිලෝ පට්ට ගහනවා. ෆොන්සේකාව දිනවන්න 2010 අනුරයි රනිලු එක වේදිකාවේ හිටියා. මමයි හඳුන්නෙත් එක වේදිකාවේ හිටියා. ඔව් මොකද්ද මේ රනිල්ට විරුද්ධව මේ කෑ ගහන්නේ? ඒ රනිල් එකට හිටියේ මොකද්ද ප්‍රොෆයිල් එක? 88 89 JVP කැරල්ලේදී එයා ඒක මර්ධනය කරන්න ඒකේ නායකත්වය අරන් වැඩ කරලා තියෙනවා. කවුද? තමුන්නාන්සලාගේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතුමා. යන්න විකිපීඩියා. හරි කරුණක්කගේ අයියව සයිමන් වාරගෙන ගිහිල්ලා වැලිපන්න කඳවුරේ මරනවා. ඒක මෙහෙව්වේ අර රණවීර කියන තමුන්නාන්සලාගේ උපදේශකතුමා. හරි මෙතන මේ ඉන්න NPP කට්ටිය ඕව දන්නේ නැහැ. සිකර් එකක් ගහලා ඒක මැකුවට තමුන්නාන්සලා ඉතිහාසය කරපු වරද ඒක නම් මකන්න හම්බෙන්නේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. ඒ ඉතිහාසය ලියවිලා ඉවරයි. අද අනිත් පැත්තේ මෝදි එක්ක එකට කරට අත දාගෙන මෝදි එක්ක අස්තන් කරපු ගිවිසුම් ටිකක්වත් එළියට දාගන්න බෑ. දැන් ග්‍රිඩ් එක ගහන්න හදනවා තමිල්නාඩුවට උඩින්. හරිද? දැන් තෙල් නල එලන්න හදනවා තමිල්නාඩුවට. මොකද්ද මේ කරන විහිළු? ඇයි පලස්තීනේ නතන්යාහුට අපි ත්‍රස්තවාදී කිව්වම පොලිසියට තියෙන අමාරුව මොකද්ද? අපේ අයිතිය. ඒකයි මම අහන්නේ. තමුන්නාන්සේ මෙතන කියන දේ නෙමෙයි පොලිසිය කරන්නේ. ඒකයි මම මේ කියන්නේ තමුන්නාන්සලට එක්කෝ මේ පොලිසිය කුමන්ත්‍රණ කරනවා තමුන්නාන්සලගේ ආණ්ඩුව වට්ටන්න. ඒකත් හොයන්න. ඒක හොයලා බලන්න. මොකද නලින්ද ඇමතිතුමා කිසිම ආණ්ඩුවකදී පලස්තීනය සම්බන්ධයෙන් මෙහෙම ප්‍රශ්නයක් ආවේ නැහැ. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තිබුණා, රනිල්ගේ ආණ්ඩුව තිබුණා, ගෝඨාගේ ආණ්ඩුව තිබුණා, මෛත්‍රීගේ ආණ්ඩුව තිබුණා, ඊට කලින් ප්‍රේමදාසගේ ආණ්ඩුව තිබුණා. ඒ කිසිම දෙයකදී පලස්තීනය වෙනුවෙන් පෙනී හිටින එක ඒක නවත්තන්න කවුරුත් ඉස්සරහට ආවේ නැහැ. නමුත් තමුන්නාන්සලගේ පොලිසිය ගෙවල් වලට කඩාපයින් අරගෙන ගිහිල්ලා අහනවා නෙතන්යාහුට ත්‍රස්තවාදියා කියන්නේ කොහොමද? ඇයි පලස්තීනයේ ළමයි මරනම තමුන්නාන්සලට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා අහනවා. ඒකයි මම මේ අහන්නේ. දැන් අල් ජසීරා එක මේක මතක් කරාට පස්සේ තමයි පාටම නිින්දෙන් නැගිට්ටා වගේ අම්මට උඩු බටලන් දෙකක් තිබුණා නේද අපිට අමතක වෙලා හිටියේ කියලා කතාව වටන් ගත්තේ. හරි? මෙච්චර කල් හිටියානේ. දැන් 2090 මේ සිද්ධ වෙලා අවුරුදු 34ක් 36ක් වෙනකන් නිකන් හිටියා. තමන්ගේ නායකයා මරලා දාලා තමුන්නාන්සලා කතා කරේ නෑ. නිකන් හිටියේ. දැන් අවුරුදු ගණනාවකින් පස්සේ දැන් තමුන්නාන්සලාට එකපාරට මේක වෙයි මතක් වුණේ. ගරු සභාපතිතුමනි අපි දන්නවා අල් ජසීරා එක මේක මතක් කරේ නැත්තම් මෙතුමන්ලට මේක මතක් වෙන්නේ නෑ. හරි මෙතුමන්ලා බලය ගත්තේ අර සිංගප්පූරුවේ ඉන්න කවුද? මහ බැංකුවේ හිටපු අධිපතිතුමාව ගේනවා කියලා. ඒක ගෙන්න ගන්න බෑ තාම. දැන් මේ ඡන්දෙට මාතෘකාවක් ඕනේ. ආයි මේක චූන් කරලා ගන්න. දැන් මෙතුමන්ලා දැන් මේ 88 89 අපි දන්නවා ආයුධ සන්නද්ධ ව්‍යාපාරය ඇති වෙන්න මූලික කාරණාව. ඒ ව්‍යාපාරය ආවේ විශේෂයෙන්ම ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක මේ ආපු ඉන්දියන් විරෝධයත් එක්ක මේ රටේ දෙමළ ජනතාවට යම් බලයක් දෙනවට විරුද්ධව ගහපු කැරල්ලක් ඕක. මොකද ජාතිවාදී නැහැ කියලා කියන්නේ. පළාත් සභාව එපා කියලා කිව්වා. පළාත් සභාව රට බෙදනවා කියලා කිව්වා. පළාත් සභාව ඉල්ලන මිනිස්සුන්ව ඝාතනය කරා. පළාත් සභාවට ඡන්දේ දාන මිනිස්සුන්ගේ ඇඟිලි ටික කැපුවා. එය හරි ඔයා දෙමළද සිංහලද කියලා මට අදාළ නෑ. ඒක මට අදාළ නෑ. හරි ඔයා සිංහලද දෙමළද කියන එක මට අදාළ නෑ. මට තියෙන ප්‍රශ්නේ එදා ඉන්දු ලංකා ගිවිසුම ගහලා මේ පළාත් සභාව ගෙනාවේ මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳන්න. මෙතුමන්ලා කිව්වා පළාත් සභාවත් රට බෙදනවා කියලා. එහෙම කියලා මොකද උනේ? ඊළඟට 94න් පස්සේ පළාත් සභාව වලට ඇවිල්ලා පර්මිට් ටිකක් ගත්තා. වාහන පර්මිට් ගත්තා. හරි නැහැ කියන්න බලන්න. එක්කෙනෙක් වාහන පර්මිට් ගත්තේ නැති අය පළාත් සභාවේ ඔක්කොම ගත්තා පර්මිට් ටික. මේ මාත් එක්ක හිටියා. මාත් එක්ක 2009 මාත් එක්ක හිටියා. මේ ඉන්න മന്ത്രിවරු ටික හිටියා. ඔක්කොම ගත්තා පර්මිට් ටික බස්නාහිර පළාත් සභාවේ. මාත් එක්ක හිටියානේ. මාත් එක්ක හිටියා ඔක්කොම ගත්තා. හරි? ඔව්. හරි. දැන් ඊළඟට කිව්වා රට කැඩෙනවා කියලා. ගරු සභාපතිතුමනි ඊළඟට ඕගොල්ලන්ගේ නායකතුමා මැරුණා. අවුරුදු 36 ගියා ඔබතුමාලා උනන්දුනේ නැහැ හොයන්න. විජේවීර මෙතුමන්ලගේ නායකතුමා ඝාතනය කළා. අවුරුදු 36ක් ඒක ගැන හොයන්න ගෙනාපු යෝජනාවල් කරේ නැහැ.
මේ තමුන්නාන්සලා මේ ආණ්ඩු හදන්නේ පළවෙනි පාරද? මේ පළවෙනි පාරද ආණ්ඩු හදන්නේ නැහැ. තමුන්නාන්සලා චන්දිකාත් එක්ක හැදුවා පරිවාස ආණ්ඩුවක්. පරිවාස ආණ්ඩුවක් හැදුවා. චන්ද්‍රිකාත් එක්ක අනුර කුමාර දිසානායක මැතිතුමා ඒකේ ගිහිල්ලා ඇමති වෙලා වැව් ටික හාර හිටියා. වැව් හාර හිටියා. එතකොට මතක් වුණේ නෑනේ. ඊළඟට සුනාමි චෝදනා පිළිබඳ මුදල් හොරකම් කරයි කියලා ඒ චෝදනාව ලැබිච්ච මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වෙලා එයාව ජනාධිපති කරන්න වැඩ කළා. කොහේ එතකොට ඉල්ලුවද? බටලන්න කොමිසම ගේන්න කියලා. එතකොටත් ඒක කිව්වේ නෑ. ඊළඟට රනිල් වික්‍රමසිංහ හදපු යහපාලන ආණ්ඩුවේ විධායක කමිටුවේ තමුන්නාන්සලගේ ජනාධිපතිවරයා ඒකේ ප්‍රධාන නිලතරක වාඩි වෙලා හිටියා. රනිල් එක්ක. දැන් රනිල්ව පට්ට ගහනවා. ෆොන්සේකාව දිනවන්න 2010 අනුරයි රනිලු එක වේදිකාවේ හිටියා. මමයි හඳුන්නෙත්ති එක වේදිකාවේ හිටියා. ඔව්. මොකද්ද මේ රනිල්ට විරුද්ධව මේ කෑ ගහන්නේ? ඒ රනිල් එකට හිටියේ. අපිද හිටියේ රනිල් එක්ක. ඔව්. රනිල් එක්ක එකට හිටියා. මේ රනිල් මේ අගමැති කාර්යාලයේ ඉන්නකොට එහා පැත්තේ දැන් තමුන්නාන්සලාගේ හරිනේ ඉන්න අගමැතිතුමිය ඉන්න කාර්යාලයේ රනිල් ඉන්නකොට අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ වැඩි හරියක් හිටියේ ඒ කාමරේ. දැන් නැත්තම් අපෙන් ආගන්න. දැන් නැත්තම් ආගන්න අපෙන්. අපි තව කියන්නේ නැහැ. අපි තව කිව්වොත් ගරු සභාපතිතුමනි මම තව කිව්වොත් එහෙම මෙතුමන්ලා අසරණ වෙනවා. ඒ හින්දා මම කියන්නේ නැහැ. මම දන්න දේවල් මං කියන්නේ නැහැ. අසරණ වෙනවා. ඒ හින්දා මේ ඡන්දේ බලාගෙන ඇවිල්ලා බටලන්ද ගැන ඇදලා නිකම් මේ නාගන්න එපා. ඕගොල්ලෝ බලයට ගේන්න වැඩ කරපන්. ඕගොල්ලෝ දැන් 89 තිබුණා. අර ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධිකාරක වෙලා හිටපු මාතලේ සමූහ මිනිවල විජය විද්‍යාලයේ ගෙස්ට් හවුස් එකේ 2022 ගෝල්ඩ් ෆේස් එකේදී ඒ අරගල භූමියට ගෙනල්ලා වාර්තා ටික බෙදුවා. ගෝඨාභය රාජපක්ෂ වග කියන්න ඕනේ ඒක. ඒක ආණ්ඩුව ආපු ගමන් අඩුම ගානේ ඒ පිළිබඳව යෝජනාවක් ගෙනාවද? අරගල භූමියේදී ඒ වාර්තාව බෙදුවා 2022. ගෝඨාභය නායකත්වයේ දරපු ඒ කැම්ප් එකේ කරේ නැහැ. තමුන්නාන්සලා එක ඡන්දයෙන් පස්සේ ඒක වැළලීලා ගියා. ඊළඟට දැන් තමුන්නාන්සලාගේ තියෙනවා විශ්‍රාම හමුදා සංවිධානය. හරි හමුදා සංවිධානයක් තියෙනවානේ. දැන් මේ හමුදාවේ සංවිධානයේ ඉන්නේ ඔක්කොම අවුරුදු 55 60 අය. දැන් මේ සංවිධානයේ කී දෙනෙක් ඉන්නවද? මට කියන්නකෝ. මේ 88 89 කාලේ හමුදා කඳවුරු වල නායකත්වයේ අරගෙන මේ මර්ධනයේ දියත් කරපු අය මට කියන්න පුළුවන් නම් දැන් තමුන්නාන්සලාගේ ඉන්න ආරක්ෂක නියෝජ්‍ය ඇමතුමා. එයා හිටියා එක කඳවුරක් බාරව. එයාගේ විකිපීඩියා එකට කියලා බලන්න එයාගේ මේ ප්‍රොෆයිල් එක. මොකද්ද ප්‍රොෆයිල් එක? 88 89 JVP කැරල්ලේදී එයා ඒක මර්ධනය කරන්න ඒකේ නායකත්වය අරන් වැඩ කරලා තියෙනවා. කවුද? තමුන්නාන්සලාගේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතුමා. යන්න විකිපීඩියා ගිහලා බලන්න. හරි ඒ හින්දා මම අහනවා දැන් ඒගොල්ලන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවද? දැන් ගන්නවද කියන්නකෝ මට. මම ඒකයි කිව්වේ මේ විවාදේ පටන් ගන්නකොට ඕගොල්ලෝ කුණු කන්දක් ඇවිස්සුවේ කියලා. ඕගොල්ලෝ කුණු කන්දක් ඇවිස්සුවේ. මොකද දැන් ඕගොල්ලන්ගේ පැත්තේ හොඟක් අය ඉන්නවා එකතු වෙලා ඒ අපරාධ වලට වග කියන්න ඕන අය ඉන්නවා දැන් ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ. හරිද? අපි නෙමෙයි. හරි මම එතකොට එදා මම විවෘත විශ්වවිද්‍යාලයේ නීති ආධාරණ ශිෂ්‍යයෙක්. නමුත් එදා මමත් තමුන්නාන්සලාගේ ඔය හදපු සිසු ජන සහයෝගිතා ව්‍යාපාරේ අද තමුන්නාන්සලාගේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉන්න සභාපතිතුමා ඒකේ හිටියා. අර සුගත තලාකෝන් කැඳවුම්කරු. මම ඒකේ ප්‍රධාන ක්‍රියාකාරීෙක් හැටියට වැඩ කළා. මම හිතන්නේ නැහැ මෙතන ඉන්න කවුරුවත් ඒකේ හිටියයි කියලා. අර ඕගොල්ලන්ගේ අර UD එකේ ඉන්න චෙයාමන් හිටියා ඒකේ. මට එතුමාගේ නම් මතක නැහැ. මං ගලප්පත් ඉතින් පරණයිනේ. ඔබතුමා 94 හිටියානේ. ඔබතුමා පාර්ලිමේන්තුවට හරි. දැන් ගන්නකෝ තෝරදෙනිය. දැන් තෝරදෙනිය ගන්නකෝ. දැන් තෝරදෙනිය තමයි විජේ වීරව මැරුවයි කියන චෝදනාව තියෙන්නේ. දැන් තෝරදෙනිය දැන් මාලදිවේ ඉන්නකොට තමුන්නාන්සලාගේ හඳුන්නෙත්තිත් එක්ක උත්සවයක් විවෘත කරන්න ගිහිලා එකට ඉන්නවා. තෝරදෙනිය මේජර් ජෙනරාල්. දැන් එයා ඉන්නවා. දැන් එයා එකට ෆොටෝ ගහලා තියෙනවා. එයා තමයි විජේ වීර මැරුවයි කියලා අර පෙරටුගාමී පක්ෂයේ ඉන්න මතක නැහැ එතුමාගේ නම එතුමා මාධ්‍ය ප්‍රකාශ කළා. එතකොට දැන් තෝරදෙනියත් එක්ක කොහොමද හිටගන්නේ? දැන් තමුන්නාන්සලාගේ මේ ඇමතිතුමා ගිහිල්ලා ඒ විතරක් නෙමෙයි. ඊතර අපි සංවිධානය කරපු උත්සවයට මේ මගේ ළඟ මගේ ෆෝන් එකේ ඒසුවේ තෝරදෙනියයි හඳුන්නෙත්ති හිටපු ෆොටෝ එක තියෙනවා. මම ඕනනම් ඒක පෙන්නන්න.
හරි දැන් ඊළඟට ගන්නකෝ දැන් රණවීර ඕගොල්ලන්ගේ පොලිස් අමාත්‍යාංශයේ ඇමතිවරයාගේ උපදේශ අමාත්‍යාංශ උපදේශක හරිද දැන් එයා තමයි අර වැලිපන්නේ තිබුණු කඳවුර නායකයා වැලිපන්නේ හරිද කවුද මේ රණවීර නීතිය හා සාමය එයාට චෝදනා රාශියක් තියෙනවා තාජුඩීන්ගේ ඝාතනයේත් එයා ඇවිල්ලා අවශ්‍ය තොරතුරු සැඟවුවා කියලා හරිද එයාව දාගෙන තමයි තාජුඩීන්ව හොයන්නේ හරිද එතකොට විජේවීරගේ තමුන්නාන්සලාගේ නායකතුමාගේ ළඟින් හිටියා තමුන්නාන්සලාගේ නායකතුමාගේ ගෙදර වැඩ කරන්න පක්ෂයේ පූර්ණකාලීන සහෝදරියෙක් කවුද එයාගේ නම එයාගේ නම තමයි කරුණක්කා තමයි විජේවීර තමුන්නාන්සලාගේ නායකතුමාගේ ළමයි ටික බලාගත්තේ හරි කරුණක්කාගේ අයියාව සයිමන්ව අරගෙන ගිහිල්ලා වැලිපන්න කඳවුරේ මරනවා ඒක මෙහෙව්වේ අර රණවීර කියන තමුන්නාන්සලාගේ උපදේශකතුමා දැන් නැත්තම් දැනගන්න ගන්නවද රණවීරව අත්අඩංගුවට මට කියන්නකෝ රණවීරව අත්අඩංගුවට ගන්නවද ඔයාලා බලන්න දැන් නැත්තම් හරි මෙතන මේ ඉන්න NPP කට්ටිය ඕව දන්නේ නැහැ අර මේ ගන්නකෝ දැන් මේ අපේ අධිකරණ ඇමතුමා එයාගේ තාත්තා යසපාලිත නායකකාර මහජන පක්ෂේ මරන්න ඇදුවා පළාත් සභා මන්ත්‍රී ජේ.ආර්. ජයවර්ධන දීපු තුවක්කු ටික තියාගෙන තමයි ජීවිතේ බේරගත්තේ එතුමාගේ තාත්තා අහන්න එතුමාගෙන් කොහොමද තාත්තා ඒ කාලේ හැංගිලා හිටියේ කියලා තාත්තා නැගිටලා ඊළඟට ඔසිය අබේගුණසෝය කරත් එක එතුමා තාත්තා දේශපාලනය කරේ ඔසිය ඇදුවා JVP එකට විරුද්ධව ප්‍රායකක් දැන් හර්ෂණගේ තාත්තටත් එනං ඒ චෝදනාව තමුන්නාන්සලා දානවද JVP කාර්යව මැරුවයි කියලා පායකෙක් ඔසිය ඇදුවා එදා ආණ්ඩුවේ සහයෝගය අරගෙන ප්‍රාසංගිධානය මහජන පක්ෂේ මෙතුමාගේ තාත්තා හිටියේ මහජන පක්ෂේ එතුමාගේ තාත්තා ජීවිතේ බේරගත්තේ බොහොම අමාරුයි මේ මරන්න හැදුවේ තමුන්නාන්සලාගේ කට්ටිය කියලා අද කොහොම හරි තමුන්නාන්සලා වෙනස් වෙලා හරි එතුමා තමුන්නාන්සලාත් එක්ක එකතු වෙලා ඉන්නවා ඒක ගැන අපිට ගැටලුවක් නැහැ නමුත් මං කිව්වේ මේ අතීතයේ කතා කරන්න ගියොත් කාගේත් කුණු ඇවිස්සෙනවා ඒකයි මම විවාදය පටන් ගන්නකොට කිව්වේ හරි ඒවා යට කරන්න බෑ ඒ ඉඳ දැන් ඒක තියෙනවා ඊළඟට ඒ අපරාධ දැන් ඒ අපරාධ කරපු අය තමුන්නාන්සලා කියන විදියට 88 89 හමුදාවේ ඉඳගෙන පොලිසිය වල ඉඳගෙන ඒ අපරාධ කරපු අය දැන් තමුන්නාන්සලාත් එක්ක එකතු වෙලා ඉන්නවා තමුන්නාන්සලාගේ ආණ්ඩුව නියෝජනය කරනවා දැන් ඒගොල්ලන්ව ආරක්ෂා කරනවාද දැන් ඒ අපරාධ කරපු අයත් එක්ක එකතු වෙලා තමයි දැන් ඕගොල්ලෝ ආණ්ඩුව හදලා තියෙන්නේ ඒගොල්ලන්ගේ සහයෝගය ලැබිලා තියෙනවා දැන් යාලට දෙන දඬුවම කියන්නේ Honorable Mujibur Rahman, you had 2 more minutes of your allocated time. Of your allocated time, you have 2 minutes. So, I got the message. Thank you, sir. එතකොට ඒගොල්ලන්ට දෙනවද? ඒගොල්ලන්ට දෙන දඬුවම මට කියන්න. දැන් ඔයගොල්ලන්ගේ ආණ්ඩුවේ ඉන්න අය බටලන්ද විතරක් නෙමෙයිනේ. මේ රටේ කඳවුරු තිබුණා 200 ගාණක්. 200 ගාණක් කඳවුරු තිබුණා. උතුරු නැගෙනහිර කඳවුරු තිබුණා. මේ යුද්ධය නිසා උතුරු නැගෙනහිර විශාල පිරිසක් මිය යැදලා තියෙනවා. ඒතොර එහෙමනම් ඒ සියලු කඳවුරු වල වෙච්ච සිදුවීම් ටික අරගෙන එහෙමනම් තමුන්නාන්සලා ඉස්සරහට එන්න. එහෙම තමුන්නාන්සලා ගත්තේ නැහැ. ඒක තමයි මං කිව්වේ. මාතලේ තිබිච්ච කඳවුර. ගෝඨාභය මෙහෙවපු කඳවුර. එදා අරගලේදී ඒ වාර්තාවල් එළියට දැම්මා. එතකොට ඒක ගැන තමුන්නාන්සලා නිහඬයි. ඒ වගේම ඔක තමයි මං කිව්වේ. ඒ වගේම දැන් තමුන්නාන්සලා මේ ආණ්ඩුව හදන්න හොරසාතික ගාපු අයත් එකතු කරගෙන ඉන්නවා. උගණ්ඩාවෙන් සල්ලි ගේනවා කියලා බොරු කියපු අයවත් එකතු කරගෙන ඉන්නවා. Tamanගේ අයව මරපු අයවත් එකතු කරගෙන ඉන්නවා. Tamanගේ නායකයව මරපු අයවත් එකතු කරගෙන ඉන්නවා. එහෙම ඔක්කොම එක මිටකට එකතු වෙලා තමයි මේ ආණ්ඩුව හදලා තියෙන්නේ. එක මිටකට. ඒ එක මිට ඇතුලේ ඉන්නවා අපරාධ කරපු අය ඔක්කොම ඉන්නවා. දැන් ඕක හොයන්න ගියොත් එහෙම මේ පාර්ලිමේන්තුවේත් මං හිතන්නේ හුඟක් අයට එළියට යන්න වෙනවා. ආණ්ඩුවේ ඉන්න නිලධාරී තන්ත්‍රයේ රාජ්‍ය තන්ත්‍රයේ තමුන්නාන්සලාගේ ලේකම්වරු සභාපතිවරු ඒ අය ඔක්කොමටම එළියට යන්න වෙනවා. මේක කොනක ඉඳන් හොයාගෙන යන්න ගියොත් එහෙම. ඒ හින්දා ගරු කතානායකතුමනි ඒ හින්දා අපි කියනවා ඉඳගෙන මේ පටන් ගත්ත මේක ඊළඟට දැන් ඉන්දියාව ගැන මං කියන්නම්. දැන් මෙතුමන්ලා ගෙනාව දැන් මේ ඉන්දියන් විරෝධයක් හැදුවා. දැන් ඉන්දියන් විරෝධය දා මං කිව්වා වගේම ඒකේ තමයි මෙතුමන්ලා කිව්වා ඉන්දියා භාණ්ඩ වර්ජනය කරන්න කියලා එක සටන් පාට ගියා. ඉතින් ඒ සටන් පාටට ගිහලා විශේෂයෙන්ම දැන් තමුන්නාන්සලා මේ ඉන්දියාව එදා ඉන්දියාවත් එක්ක ගිහිල්ලා ඉන්දියාවට එරෙහිව ගිහිල්ලා ඉන්දියන් විරෝධය මේ රටේ ඇති කරලා විශාල ගණනක් මැරුණා. හරි?
ඒ විශාල ගන්න මැරණ ටික අපි බලන්න ගියාම අපිට පේනවා විශේෂයෙන්ම තමුන්නාන්සලා පෝස්ටර් ගැව්වා. ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ 20 වෙනි ප්‍රාන්තය බවට පත් කිරීමට ඉඩ නොදෙව් 26 වෙනි ප්‍රාන්තය. කියලා ඉඩ නොදෙව් කියලා 1986 ජූනි මාසේ රට පුරාම ගැව්වා. මම ඒක ඇන්සර්ට් කරන්න ඒ වාර්තාවට. දැන් එහෙම ගහලා දැන් මෝඩි එනකොට මෝඩිව වෙල්කම් කරලා නගරේ පුරාම විශාල කටවුට් ගැව්වා. ඉංග්‍රීසිත් වැරදි. කොහොම හරි ඉංග්‍රීසියේ වරදෙච්ච ඉංග්‍රීසිය පොඩි ස්ටිකර් එකක් ගහලා මකන්න බැලුවා. මැකුවා. ස්ටිකර් එකක් ගහලා ඒක මැකුවට තමුන්නාන්සලා ඉතිහාසය කරපු වරද ඒක නම් මකන්න හම්බෙන්නේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. ඒ ඉතිහාසය ලියවිලා ඉවරයි. ඒක මකන්න බෑ. ඒක ස්ටිකර් ගහලවත් මොකවත් කරන්න බෑ. ඒක මේ තමුන්නාන්සලාගේ අරගලය වෙනුවෙන් දෙපැත්තෙම මැරුණ මිනිස්සු ඉන්නවා. තමුන්නාන්සලාගේ වැරදි දේශපාලන තීන්දුව උඩ මේ රටේ විශාල තරුණ ප්‍රමාණයක් දංගෙඩියට අරගෙන ගියා. අනිත් පැත්තෙන් තමුන්නාන්සලාට විරුද්ධ හින්දා විශාල ප්‍රමාණයක් තමුන්නාන්සලා ඝාතනය කළා. අන්න ඒ දෙගොල්ලන්ටම තමුන්නාන්සලා උත්තර දෙන්න ඕනේ. එකක් තමුන්නාන්සලාගේ නායකයෝ කියපු දේවල් විශ්වාස කරගෙන ආපු තරුණයෝ. ඒ තරුණයෝ ඇවිල්ලා ඒ ගරිල්ලා ව්‍යාපාරයට එකතු වෙලා ඇවිලා තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කළා. ඒ පරිත්‍යාග කරපු ඒ ඉන්දියන් විරෝධය තමුන්නාන්සලා ඇති කරපු දේ. අද අනිත් පැත්තේ මෝදි එක්ක එකට කරට අත දාගෙන මෝදි එක්ක අස්තම් කරපු ගිවිසුම් ටිකක්වත් එළියට දාගන්න බෑ. ඔක්කොම අස්තම් කරලා එළියට දාගන්න බෑ. දැන් ඊයේ දැක මම දැක්ක තමුන්නාන්සලා ලේකම්තුමා කියනවා කිසිම වරදක් කරලා නෑලු. වරදක් නැත්තම් ගිවිසුම් ටික එළියට දාන්න. ගිවිසුම් ටික හංගනවා. ඒ හංගනවා නම් තව ටිකක් යනකොට මිනිස්සු කියනවා ඕකට හොර ගිවිසුම් කියලා කියනවා ඕකට. ඇයි එළියට දෙන්නේ නෑනේ. එළියට දෙන්නේ නෑනේ. ඕකේ මොකුත් නැත්තම් එළියට දාන්න පුළුවන්. ඊළඟට ගරු සභාපතිතුමනි මෙතුමාලා 86 රෝණ විජේවීර මෙතුමා පොතක් ලිව්වා. මුම්මූඩ චෝලමංගලම් කියලා. ඒ මුම්මූඩ චෝලමංගලම් කියලා පොතේ කිව්වේ තමිල්නාඩුවෙන් ඇවිල්ලා උතුරු නැගෙනහිර අල්ල ගන්නවායි. දැන් ග්‍රිඩ් එක ගහන්න හදනවා තමිල්නාඩුවට උඩින්. හරිද? දැන් තෙල් නල එලන්න හදනවා තමිල්නාඩුවට. මොකද්ද මේ කරන විහිළු? අදම් පාලම දාන්නත් මං හිතන්නේ එකඟ වෙලා තියෙනවා මෝඩිත් එක්ක. එදා කිව්වා චෝල අධිරාජ්‍යය එනවා උතුරු නැගෙනහිර අල්ල ගන්න. ඇහිලා පොතකුත් ලිව්වා 86 ඒ ඉන්දියානු ව්‍යාප්තවාදයේ යටතේ. දැන් ඉන්දියාවත් එක්ක අත්සන් කරනවා මේ ඉන්න කවුද මෝඩිත් එක්ක ග්‍රිඩ් එක ඉන්දියාවට සම්බන්ධ කරන්න, තෙල් නල ඉන්දියාවට සම්බන්ධ කරන්න, පාලම් හදන්න. දැන් ඉන්නවා වෙනම ලයින් එකට ගිහිලා. ඒ වගේම ගරු සභාපතිතුමනි ඉන්දියන් බඩු තානම් කරා. ඉන්දියන් ඖෂධ ගේන්න විශේෂයෙන්ම ජීවනි ඒ පැණිය මෙරටට හඳුන්ලා දුන්න කවුද? ඒ ඖෂධ සංස්ථාවේ සභාපතිනි ග්ලැඩිස් ජයවර්ධනව ඝාතනය කරා. එයා තමයි හඳුන්ලා දුන්නේ. දැන් මොකද අද ඉන්දියාවත් එක්ක අස්සම් කරපු ගිවිසුමේ මේ අපේ සෞඛ්‍ය ඇමතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවේ කිව්වේ අපේ ඖෂධ වලින් 180ක් ඉන්දියාවෙන් ගෙන්නන්න අපි ගිවිසුම අස්සම් කරා කියලා කිව්වා. ලැජ්ජයි. එදා අර දොස්තර ගැරිස්ටි ජයවර්ධන එයාව ගැරිස්ටි ජයවර්ධනව ඝාතනය කළා ඉන්දියාවෙන් ජීවිතගෙන ආගෙනාවා කියලා. ඔව් අද ගිවිසුම අස්සම් කරනවා ඉන්දියාවත් එක්ක 180ක් බෙහෙත් ගෙන්නන්න. මේ මැරිච්ච මිනිස්සුන්ට තමුන්නාන්සලා දෙන උත්තරේ මොකද්ද? හරි තමුන්නාන්සලා වෙනුවෙන් මැරිච්ච අය. ඒ හින්දා අද මේ නාම ලේඛන ඔක්කොම මම සභාගත කරනවා ගරු සභාපතිතුමනි. ඒකේ මම එනවා ඊළඟට මේ විශේෂයෙන්ම දැන් මේ තස්ත විරෝධී පනත. දැන් තමුන්නාන්සලා මේ බලයට එනකොට කිව්වා මේ තස්ත විරෝධී පනත අපි අවශ්‍ය කරන්න ඕනේ කියලා කිව්වා. මේක පාවිච්චි කරන්න නැයි කියලා කිව්වා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගිය 22 වෙනිදා අර රුස්ටි කියන තරුණයා අත්අඩංගුවට ගත්තා ස්ටිකර් එකක් ගැව්වා. මොකද්ද? ෆක් ඊශ්‍රායල් කියලා ගැව්වා ස්ටිකර් එකක්. ඒක ගත්ත ගමන් පොලිසියට තරහා ගියා. ඊශ්‍රායලට ෆක් කියන එකට මොකටද පොලිසියට තරහා යන්නේ? මොකක්ද තියෙන තරහ? ගත්ත අරගෙන ගැව්වා දින 90ක්. ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ආවා බලපෑම තමුන්නාන්සලාට ඡන්දයට වැඩ කරපු මිනිස්සු කියලා බලපෑම් කරා. මේ වැඩේ කරන්න එපා 90ක් ගහන්න එපා අවුරුදු 22 ළමයෙක් ස්ටිකර් එකක් ගැව්වම තියෙන්නේ මොකද්ද ඊශ්‍රායලයට තියෙන ගිය රාමසාන් මාසෙදී අහිංසක ළමයි 400ක් මරනවා ඊශ්‍රායල් හමුදාව එක දවසේ 200ක් මරනවා. ඒතොර ඒ තරුණයා මේවා බලලා තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න තමයි මේ ස්ටිකර් එක ගැව්වේ. ඒ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න ඒ ස්ටිකර් එක ගැව්වම දින 90ක් ගහනවා. දැන් පහුගිය සඳුදා ගිහිල්ලා අත්තනගල්ල උසාවියෙන් එළියට දැම්ම. මොකද එළියට දැම්ම? චෝදනාවක් නැහැ. කිසිම චෝදනාවක් නැතුව ඒ ළමයට දඬුවම් දීලා තියෙනවා. මොකද දඬුවම? හැම ඉරිදාම ඇවිල්ලා TID එකේ අස්සම් කරන්න. ගරු සභාපතිතුමනි මම මේකත් කියන්න ඕනේ. ඒ ළමයා ගෙදර එනකොට එතුමා ඒ ළමයා වැඩ කරපු පෞද්ගලික ආයතනයෙන් ගෙදරට ලියුම එනවා. ඔයාව රස්තාවෙන් අපි ටර්මිනේට් කරලා තියෙනවා කියලා. අයින් කරලා තියෙනවා කියලා. ඒ ළමයාගේ තරුණ ජීවිතය ඉවරයි. තමුන්නාන්සලා ජනාධිපතිතුමා අර පොලිසිය කියන දේවල් විශ්වාස කරගෙන අස්සම් කරා. තාම චෝදනාවල් නැහැ. ඒ ළමයාගේ රස්සාව නැහැ. දැන් තමුන්නාන්සලාට පුළුවන් ද ළමයාට රස්සාවක් කරන් දෙන්න? ඒ ළමයාට පුළුවන් ද සමාජ ඉස්සරහට යන්න?
දැන් තමුන්නාන්සලා මේ ත්‍රස්තවාදී පනතෙන් බැටකාපු අය ඒකේ වේදනාව දැනිච්ච කට්ටිය අද ඒ ළමයා රස්සාව නැහැ. අද ඒ ළමයා ගන්නෙ නැහැ. ජොබ් එකකට යන්න බෑ. ඒතර අද චෝදනාවක්වත් නැහැ තවම. ඒ චෝදනාව ඉදිරිපත් කරගන්නත් බැරුව දඬුවම් කරලා තියෙනවා ඒ ළමයාට. ඒ විතරක් නෙමෙයි. ඊළඟට ගරු සභා නියෝජක කතානායකතුමනි අර ඒරාවුරුවල පලස්තීනයට සහයෝගය දුන්න ලියලා කවියක් ලිව්වයි කියලා ඒ ළමයාව පොලිසියට ගෙනල්ලා කට උත්තරයක් ගන්න. ඊළඟට මේ උද්ඝෝෂණය කරන්න ගිය සෙනසුරාදා ඒක සංවිධානය කරපු එක්කෙනාගේ ගෙදරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගිහලා අහනවා කෝ ස්ටිකර්ස් තියනවාද කියලා. ස්ටිකර්ස් තියනවාද කියලා. ස්ටිකර්ස් අහනවා. මොකද කට උත්තරේ? CCCD නියෝජක කතානායකතුමනි CCCD එකට ගෙනල්ලා අහන කතාව මොකද්ද? ඇයි ඔබතුමාලා නෙතන්යාහුට ත්‍රස්තවාදී කියලා කියන්නේ? ඇයි මේ පලස්තීනේ ළමයි මරුණම මේ උද්ඝෝෂණය කරන්නේ? කවුද අහන්නේ? මේ තමුන්නාන්සලගේ පොලිසිය. එක්කෝ ඒ පොලිසියට වැඩමුළුවක් කරන්න. ඔය සභාපතිතුමා අපේ ඉන්න සභානායකතුමා පලස්තීන සහයෝගිතා ව්‍යාපාරේ සභාපතිවරයා. මම එතුමාගේ උපසභාපතිවරයා. අපි ඔක්කොම නලින්ද අපි ඔක්කොම එකට පලස්තීන වෙනුවෙන් පෙනී හිටියේ. ඔයයි මමයි එකට පෙළපාලි ගියා. මොකද්ද මේ කරන පොලිසිය කරන පිස්සු වැඩේ? අද ඊශ්‍රායල් ජාතිකයන් ඉන්නවා මේ රටේ. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කතා කරලා කිව්වා විසිට් වීසා වලින් ඇවිල්ලා ව්‍යාපාර කරනවා. යන්න ආරුගම්බේට ගිහිල්ලා බලන්න. කිසිම දෙයක් තමුන්නාන්සලා අත්අඩංගුවට අරන් නැහැ. මේ කොළඹ නගරේ ඒගොල්ලන්ගේ සංස්කෘතික මධ්‍යස්ථාන දෙකක් හදනවා. අගමැතිතුමිය කිව්වා නීති විරෝධී කියලා. තවම STF ගාඩ් එක දාගෙන හදනවා. පොලිසිය තියෙනවා. තමුන්නාන්සලා නවත්තන්නේ නැහැ. ඒක ඊශ්‍රායල් ජාතිකයෙක් සංස්කාරක වීසා වලින් ඇවිල්ලා ව්‍යාපාර කරන්නේ අත්අඩංගුවට අරන් තියනවද? නැහැ. නමුත් තමුන්නාන්සලා දැන් මාස දෙකකට කලින් ඉන්දුනීසියාවෙන් ආපු කට්ටියක් ඒගොල්ලෝ විසිට් වීසා වලින් ඇවිල්ලා ආගමික කටයුතු වලට සම්බන්ධ වුණායි කියලා ඒගොල්ලන්ව අත්අඩංගුවට අරගෙන දින 14ක් තියන් හිටියා. ඇයි ඊශ්‍රායල් කාරයන්ට මෙච්චර බය? අපිට හිතා ගන්න බෑ තමුන්නාන්සලා මේ මාස 6ක් තුල මෙහෙම වෙනස් වෙයි කියලා. හිතා ගන්න බෑ. ජනාධිපති මැතිවරණ කාලෙදිත් ගියා පලස්තීන තානාපති කාර්යාලයට. ගිහිල්ලා මුහුණ පෙන්නවා. අපි ඉන්නේ ඔයගොල්ලත් එක්ක කියලා. දැන් මොකද? දැන් ඊශ්‍රායල් කාර්යය මේ සැරිසරනවා. නීති විරෝධීව. එකෙක් අත්අඩංගුවට ගන්නේ නැහැ. නමුත් පලස්තීනයට සහයෝගය පළ කරලා ස්ටිකර් එකක් ගහපු ගමන් දින 90ක් ගහනවා. අපි දන්නේ නැහැ මොසාඩ් එක මේ වැඩේ කරනවාද කියලා. Honorable Nalinda Jayatissya. සෞඛ්‍ය ඇමතිවරයා හැටියට මම කිව්වයි කියන වැරදි සාගත ප්‍රකාශයක් කළා. මම කිව්වේ දැනුත් අපේ රටට 80%ක් ආනයනික ඖෂධ තමයි තියෙන්නේ. ඒ ගෙන්නනේ වෙන් 85%ක් ගෙන්නන්නේ ඉන්දියාවේ. දැනුත් ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ගිවිසුම ගැහුවයි කියලා 85%ක් ගෙන්නනවා කියන එක නෙමෙයි. ඉන්දියන් ෆාමකෝපියාගේ පිළිගැනීම මේක ක්‍රමයේ විධිමත් කරන්න පුළුවන්. දෙවැනි කාරණය පලස්තීන සහයෝගිතාවය පළ කරලා ස්ටිකර් එකක් ඇලෙව්වා කියලා හෝ ප්‍රකාශයක් කරා කියලා හෝ කිසි කෙනෙක් අත්අඩංගුව ගන්න හරි රැඳවුම් නියෝග ගන්න හරි කටයුතු කරන්නේ නැහැ. ඔබතුමා කරුණ නොදැන මතු පිට කරුණ කීපයක් දැනගෙන තමයි කතා කරන්නේ. ඒ නිසා ඒ තරුණයා ආශ්‍රය කරන සියලු දෙනාගේ ආරක්ෂාව ජාතිය සාතික කරනවා. අපිට ඕනකම තියෙන ජාතික ආරක්ෂාව තහවුරු කරන්න මිසක් එක එකන අත්තරම් ගන්න නෙමෙයි. ඒ අනුව අපි කටයුතු කරලා තිබෙන්නේ. ඔබතුමා ඇත්තට කරුණ නොදැන කටයුතු කරන්නේ විමර්ශන ඉදිරියටත් පැවැත්වෙනවා. කරු නියෝජක කතානායකතුමනි ඒ තරුණාව උසාවියට දවස් 7ක් තියාගෙන ඉඳලා උසාවියට ඉදිරිපත් කරාම එක චෝදනාවක් දැම්මේ නැහැ. චෝදනාවක් නැහැ. නමුත් දඬුවම් කරලා තියෙනවා. හැම ඉරිදාම TID එකට ගිහලා අස්සම් කරන්න ඕනේ. මොකටද දඬුවම්? චෝදනා නැතුව මොකටද දඬුවම? චෝදනා නැතුව කොහොමද දඬුවම් කරන්නේ? ඒත් ලැජ්ජයි තමුන්නාන්සලා PTA එකට විරුද්ධ වුණා. PTA එක අවශ්‍ය කරනවායි කියලා කිව්වා. දැන් පාවිච්චි කරනවා. ඒකයි මම මේ කියන්නේ. ඔය පොලිසියට එක්ක පලස්තීන ගැන කියලා දෙන්න. ආණ්ඩුවේ මතයේද පොලිසිය නියෝජනය කරන්නේ. ඒකයි මම අහන්නේ. ඇයි ස්ටිකර් හොයන්නේ? ඇයි පලස්තීනේ නතන්යාහුට අපි ත්‍රස්තවාදී කිව්වම පොලිසියට තියෙන අමාරුව මොකද්ද? අපේ අයිතිය. ඒකයි මම අහන්නේ. තමුන්නාන්සේ මෙතන කියන දේ නෙමෙයි පොලිසිය කරන්නේ. ඒකයි මම මේ කියන්නේ තමුන්නාන්සලට එක්කෝ මේ පොලිසිය කුමන්ත්‍රණ කරනවා තමුන්නාන්සලගේ ආණ්ඩුව වටන්න. ඒකත් හොයන්න. දැන් තමුන්නාන්සලා කියනවානේ රජයේ නිලධාරීන් වැඩ කරන්නේ නැහැ කියලා. පොලිසිය කියන්නේ රජයේ නිලධාරීන් තමයි. සමහර විට තමුන්නාන්සලාගේ ආණ්ඩුව අපකීරිමත් කරනවද පොලිසිය මෙහෙම ඇසිරෙනවද දන්නේ නැහැ. ඒක හොයලා බලන්න. මොකද නලින්ද ඇමතිතුමා කිසිම ආණ්ඩුවකදී පලස්තීනය සම්බන්ධයෙන් මෙහෙම ප්‍රශ්නයක් ආවේ නැහැ. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තිබුණා, රනිල්ගේ ආණ්ඩුව තිබුණා, ගෝඨාගේ ආණ්ඩුව තිබුණා, මෛත්‍රීගේ ආණ්ඩුව තිබුණා, ඊට කලින් ප්‍රේමදාසගේ ආණ්ඩුව තිබුණා. ඒ කිසිම දෙයකදී පලස්තීනය වෙනුවෙන් පෙනී හිටින එක ඒක නවත්තන්න කවුරුත් ඉස්සරහට ආවේ නැහැ. නමුත් තමුන්නාන්සලාගේ පොලිසිය ගෙවල් වලට කඩාපයින් අරගෙන ගිහිල්ලා අහනවා නෙතන්යාහුට ත්‍රස්තවාදියා කියන්නේ කොහොමද? ඇයි පලස්තීනයේ ළමයි මරනම තමුන්නාන්සලාට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා අහනවා. ඒකයි මම මේ අහන්නේ. ඒකයි මේ මම කියන්නේ තමුන්නාන්සලා හොයන්න. අර ළමයාට කිසිම charge එකක් නැතුව දඬුවම් කරලා තියෙන්නේ. ඊළඟට දැන් තමුන්නාන්සලා ඒ ළමයාට දින 90ක් ගැව්වා. ඊයේ පිල්ලේ ආන්ව ඇල්ලුවානේ. කීයද මේ දින කීයද? පැය 72යි DO එක.
ඒක මොකද චෝදනාව? පැහැර ගැනීම. අර ළමයට තියෙන මොකද චෝදනාව? ස්ටිකර් එක ගාපු එක. කොහොමද නීතියේ දෙපැත්ත? පිළයන්ට පැය 72යි අර ෆක් ඉස්රායිල් කියපු ළමයට දින 90යි. එහෙම කොහොමද වෙන්නේ? එහෙම වෙන්න විදියක් නැහැ. ඒකයි මම කිව්වේ පොලිසිය හැසිරීම ගැන බලන්න. පොලිසිය අනවශ්‍ය විදියට පලස්තීනයේ සම්බන්ධව කටයුතු කරන අයව ඒගොල්ලන්ව දිගට හරි එතුමා උත්තර දෙන්නේ මම දන්නවා මට ප්‍රශ්නයක් නැහැ. එතුමාම කියන කතාව ඔක්කොම ඇත්ත. ඒ ළමයට චාර්ජ් එකක් දාලා නැහැ. ඒ ළමයට දාලා තියෙනවා ඒ නිර්දේශ ටිකක් දීලා තියෙනවා. ඒ පොලිසිය හැම ඉරිදාටම එන්න කියලා. චාර්ජ් එකක් නැතුව. ඒකයි මම මේ කියන්නේ චාර්ජ් එකක් නැතුව කොහමද? ඒ ළමයාව ගත්තේ විමර්ශන කරලත් නෙමෙයි. පොලිසිය කියන්නේ බොරු. ඒ ළමයාව ගත්තේ ස්ටිකර් එක ගහපු ගමන් අත්අඩංගුවට ගත්තා. කිසිම විමර්ශනයක් කරේ නැහැ. ඒ අත්අඩංගුවට අරගෙන තමයි විමර්ශනය කරේ. අත්අඩංගුවට අරගෙන. අර අපේ ඊයේ ආර්ෂා සිල්වා කිව්වා වගේ මේ සතියේ EU එකේ ඉන්නවා ලබන සතියේ විශාල පින්ඩනයක් ආවා. තමුන්නාන්සලට ඡන්දේ දීපු විදේශවල ඉන්න කට්ටිය පෝස්ට් දැම්මා. මේක හරි අසාධාරණයි මේ ළමයා එළියට දාන්න කියලා. විශාල බලපෑමක් උඩ තමයි එළියට දැම්මේ. මොකද ඒ ළමයාගේ දෙමව්පියට CCTV එකෙන් මේ TID එකෙන් අඬගාලා කිව්වේ කාලඟටත් යන්න එපා කියලා කිව්වා. මාධ්‍ය වලට දෙන්න එපා කියලා කිව්වා. කාලඟට හරි ගියොත් මානව හිමිකම් කොමිෂන් සභාවට ගියොත් කිව්වා ළමයාව යවන්නේ නැහැ කියලා කිව්වා. ළමයාගේ දෙමව්පියන්ට තර්ජනය කළා. බොරු නම් අහන්න ඇමතුමාට කැමති නම් මම එක්කන් එන්නම් දෙමව්පියෝ දෙන්නව. අහන්න TID එකෙන් ඒ දෙමව්පිය අසරණ දෙමව්පියෝ දෙන්නේ. අසරණ දෙමව්පියෝ දෙන්නේ. ඒ දෙමව්පියන්ට තර්ජනය කරපු විදිහට ඔබතුමාට කැමති නම් මම එක්කන් එන්නම් ඔබතුමා මුණ ගැහෙන්න. මම එක්කන් එන්නම්. බලන්න මේක විමර්ශනය කරන්න. එහෙම නිලධාරීන් පිළිබඳව තීන්දුව ගන්න. ඔබතුමාලා ආවේ නීති ආධිපත්‍ය ඇති කරන්නනේ. යහපත් පාලනයක් හදන්නනේ. පීටි එක අවෝසි කරන්නනේ. එහෙමනම් එහෙම නිලධාරීන් ඉන්නවා. ඒ හින්දා ඒ නිලධාරීන් කියන දේ විශ්වාස කරන්න එපා. නිලධාරීන් කිව්වනේ ඉජාතිස් බුල්ලා ගැන. ඔයයි මමයි මේ පැත්තේ ඉඳන් කතා කරන්නේ ඔබතුමාලාගේ ජනාධිපති මමයි. නිලධාරීන් කිව්වනේ ડોક્ટર ශාෆි ගැන. ඊළඟට නිලධාරීන් කිව්වනේ අහනාස් යාසිම් ගැන. ඊළඟට නිලධාරීන් කිව්වනේ අර කවි ලියපු රාසික් ගැන. මොකද උනේ? අන්තිමට ශේෂ්ඨාධිකරණයෙන් ඔක්කොමලව නිදහස් කරා. නිලධාරීන් මොකද නොකිව්වේ? ඉජාතිස් බුල්ලට කිව්වා මහමොලකාරයා කියලා. ඉවරයි. ලෝය. හරි ඒ හින්දා මේ පොලිසියේ නිලධාරීන් එක එක ලකුණු දාගන්න හරි එහෙම නැත්නම් තමුන්නාන්සලගේ සනසන්න හරි තමුන්නාන්සලගේ ආණ්ඩුව කඩාකප්පල් කරන්න හරි එක එක වාර්තාවල් දෙනවා. දැන් මේ පොලිසිය බාර ඇමතුමාට අර මියන්මාරේ ඉන්න කට්ටිය ලංකාවට ආවම කිව්වේ තව ලක්ෂයක් මියන්මාරේ ඉඳන් එන්නවා කියලා බුද්ධි වාර්තාව හම්බුනායි කියලා එතුමා පාර්ලිමේන්තුවේත් කිව්වා. මේ අපේ පොලිසිය බාර ඇමතිතුමා මොකද බුද්ධි වාර්තාව? මියන්මාරෙන් ලක්ෂයක් එන්න ඉන්නවා කියලා. ලක්ෂයක් කියලා කියන්නේ වෝට්ටු කීයක්ද? ඒතුමා කිව්වා ඒ බුද්ධි වාර්තාව. ඉතින් අපි දන්නවනේ බුද්ධි වාර්තාවල් සාරාන්ගේ වැඩේදී දීපු බුද්ධි වාර්තා ඒ ඔක්කොම අපි ඔයයි එකට විවාද කරානේ මේ පැත්තේ ඉඳගෙන. දැන් මේ පැත්තට ගිය ගාම එක පාටම පොලිසිය කියන දේවල් විශ්වාස කරන්න එපා. හරි? ඔයගොල්ලෝ මේ පැත්තේ ඉඳලා මේ පැත්තට ගියේ. ඔයගොල්ලෝ මේ පැත්තේ මම ඉවර කරන්න. මේ පැත්තේ ඉන්නකොටනේ පොලිසිය දේවල් දන්නේ. ඒ හින්දා ගරු සභාපති නයෝද කතා නම් අවසන් කරන්නම්. ඒ හින්දා මම කියනවා විශේෂයෙන්ම තමුන්නාන්සලා මේ තියෙන මේ බටලන්ද කොමිසම මේ බටලන්ද නෙමෙයි මතක තියාගන්න මේ බටලන්ද නෙමෙයි මේ ගෙනාවේ ඡන්දලන්ද. ඒ හින්දා මේ ඡන්දලන්ද තමයි මේකේ ඇත්ත කතාව. ඒ හින්දා මේ ඡන්දලන්ද මේ මැතිවරණයෙන් පස්සේ අර තමුන්නාන්සලා බටලන්ද ලන්දකට විසි කරලා දාලා ඒක අමතක කරලා ඉන්නවයි කියලා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි. வீடியோக்களை மிஸ் பண்ணாமல் பார்க்க இன்றே ஷார்ட் நியூஸ் யூடியூப் சேனலை சப்ஸ்கிரைப் பண்ணுங்கள்.